කිලෝ 10ක් දවස් 26න් අඩු කරන weight loss journey එකේ අද අපේ 6 වෙනි දවස. අපි මුලින්ම අද වෙනකොට අපේ බර කොහොමද තියෙන්නේ කියලා අපි බලමු. හරි. අද අපේ fasting plan එකේ 6 වෙනි දවස. හරි. අද වෙනකොට අපේ බර තියෙන්නේ කිලෝ 73යි ග්‍රෑම් 750යි. එතකොට අපේ බර කිලෝ 2යි ග්‍රෑම් 450ක් අද වෙනකොට අඩු වෙලා තියෙනවා. හරි අපි ව්‍යායාම පැත්තට යමු. අදත් අපි වර්ක්අවුට් එක විදියට විනාඩි 30ක් ඇවිදින එක කරනවා. මතකනේ ඔයාලා වර්ම් අප් එක සහ කූල් ඩවුන් එක විනාඩි 5 බැගින් කරන්න ඕනේ. එතකොට ඔයාලගේ සම්පූර්ණ වර්ක්අවුට් කාලය විනාඩි 40යි. වතුර අනිවාර්යෙන් අපි දිනපතා වතුර ලීටර් 3ක් බොන්න ඕනේ. ඒක ඔයාලා ලේසි කරගන්න මම ට්‍රික්ස් එකක් කියලා දුන්නා. උදේ නැගිට ගමන් වතුර බෝතලයක් බීලා වැඩ පටන් ගන්න. වතුර බෝතලයක් කියන්නේ මිලිලීටර් 750යි. එතකොට ලීටර් 3ට හරියටම දවසට බොන්න ඕනේ. වතුර බෝතල් වලින් බැලුවොත් බෝතල් 4යි. අපි ඇයි වතුර ලීටර් 3ක් බොන්න කියන්නේ? දවසට වතුර ලීටර් 3ක් බොන්න කියන්නේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. අපි දැනගන්න ඕනි අපේ බර මේ විදියට අඩු වෙනකොට අපේ බර අඩු වෙන්නේ හරියටම මේදය පැට් දහනය වෙලාද එහෙම නැත්නම් මේදය අයින් වෙලාද කියන එක අපි හරියටම අපි තහවුරු කරගන්න ඕනි. එහෙම නැත්නම් අපේ ඇඟේ ජල බර වතුර බර අඩු වීමනොත් අපේ ඇඟේ බර අඩු වෙන්න පුළුවන්. ඒක තහවුරු කරගන්න ඕන නිසා තමයි අපි අනිවාර්යයෙන්ම අපේ ඇඟේ ජල බර වතුර බර නියමිතව තියාගන්න ඕන නිසා තමයි අපි දිනපතා වතුර ලීටර් 3 ගානේ බොන්නේ. ඒක ඔයාලා දිගටම අනිවාර්යයෙන්ම කරගෙන යන්න. කෑම ගැන කියනවා නම් අද අපිට කෑම ගන්න තියෙන්නේ පැය 14යි විනාඩි 30කට පස්සේ. හරි? ෆාස්ට් එක බ්‍රේක් කරලා අද අපේ ලන්ච් එක ගන්න තියෙන්නේ අපිට පැය 14යි විනාඩි 30කට පස්සේ. අපි දිගටම කලින් දවසේ අපි කෑම ගත්ත කියලා කිව්වේ. කලින් දවසේ රෑ අපි කෑම ගත්ත කියලා වෙලාව හදාගත්තේ රෑ 9ට. එහෙම බැලුවොත් පැය 14යි විනාඩි 30කට පස්සේ අද අපිට අපේ ෆාස්ට් එක බ්‍රේක් කරලා අපේ කෑම ගන්න තියෙන්නේ අද 11:30ට. උදේ 11:30ට තමයි ලන්ච් එක ගන්න තියෙන්නේ. අපි බලමු අද අපිට අපේ දවල් කෑමට මොනවද තියෙන්නේ කියලා. right. අද අපේ fasting plan එකේ 6 වෙනි දවස. 6 වෙනි දවසේ අපි දැන් ලන්ච් එක ගන්න යන්නේ ෆාස්ට් එක බ්‍රේක් කරලා පැය 14:00කට පස්සේ. පැය 14:00කට පස්සේ තමයි අපි අපේ කෑම ගන්නෙ. ඊයේ රෑ කෑවට පස්සේ දැන් අද දවාලේ පැය 14:00කට පස්සේ ලන්ච් එක ගන්න යන්නේ. චිකන් ලෙග් එකක් තියෙනවා ෆ්‍රයි කරලා. ඔයාලට ඒක තෙල් දාලා තෙල් වැඩියෙන් දාලා තෙල් අඩුවෙන් දාලා එහෙම කිසිම ගැටලුවක් නැහැ. අවශ්‍ය විදියට හදාගන්න. ඊට අමතරව තියෙනවා ගෝවා සලාඩ් එකක් හදාගෙන තියෙනවා. තක්කාලි ලුණු විදාලා. එච්චරයි තියෙන්නේ. ඒ ටික තමයි අද අපිට කන්න තියෙන්නේ. අපි දැන් අපේ රාත්‍රී කෑම ගන්න යන්නේ. අපි බලමු ඩිනර් එකට අපිට මොනවද කෑමට තියෙන්නේ කියලා. හරි අපි දැන් අපේ 6 වෙනි දවසේ ඩිනර් එක ගන්න යන්නේ. ඩිනර් එකට තියෙනවා බිත්තර 3ක් එක ඔම්ලට් දාලා. ඇත්තටම කියන ඔම්ලට් එකක් නෙවෙයි ස්ක්‍රැම්බල් එකක් තියෙන්නේ. ඊට පස්සේ කජු කෑම 50ක් තියෙනවා. ඒ ටික තමයි අපි ඩිනර් එකට ගන්නෙ. වෙන මොකුත් ගන්න නැහැ. තක්කාලි පැති ටිකක් දාලා එච්චරයි. right. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයා subscribe කරලා නැත්නම් මේ දැම්ම channel එක subscribe කරන්න. ඔයා වගේම ඔයාගේ යාළුවොත් ඇති බර අඩු කරගන්න දඟලන කට්ටිය. එයාලට මේ වීඩියෝ එක share කරලා එයාලටත් help එකක් දෙන්න. එයාලගේ බර අඩු කරගන්න. අපි හෙට අපේ 7 වෙනි දවසේ අපි කොහොමද අපේ බර අඩු කරගන්න ගහපු ගේම් එක කියලා අපි හෙට වීඩියෝ එකෙන් බලමු.